හායි යාළුවනේ කොහොමද ඔයාලට මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්නේ දැනට මාස එකහමාරකට විතර කලින් මගේ කොණ්ඩේ ගිය විදිහ. මං කොණ්ඩේ දවස්වල කලර් එකක් කරා. සමහර විට කලර් එක මොකක් හරි ප්‍රශ්නයක් හින්දාද එහෙම නැතුව මං ඒ දවස්වල පාවිච්චි කරපු ෂැම්පූ එකේ ප්‍රශ්නයක්ද කියන එක මං හරියටම දන්නේ නැහැ. කොහොම හරි පුදුම විදිහට මගේ කොණ්ඩේ යන්න ගත්තා. මාරම අමාරුයි. එතකොට ඉතින් කොණ්ඩේ යනවා කියන එක මෙන්න මේ ෂැම්පූ එක තමයි මම ඒ දවස්වල පාවිච්චි කරේ. මං හිතනවා ඒ ෂැම්පූ එකටද දන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ මම මෙන්න මේ ෂැම්පූ එක පාවිච්චි කරන්න ගත්තා. මේක වතිකා බ්‍රෑන්ඩ් එකේ ෂැම්පූ එකක්. මේකේ ඔරිජිනල් එකම හොයලා ගත්තොත් ඇත්තටම හොඳයි. මාරම හොඳ රිසල්ට් එකක් තියෙනවා. මේක මම නම් ඕඩර් කරලා ගෙන්න ගත්තේ. ඇත්තටම මාරම හොඳයි. කොණ්ඩේ යන එක ගොඩක් අඩු වුණා. ඊට පස්සේ ටික ටික කොණ්ඩේ යන එක අඩු වෙනකොට මම ඔයිල් වර්ග පාවිච්චි කරා එක එක දේවල් ගෙදරම හදාගත්තු එක එක ට්‍රීට්මන්ට් කරා එහෙම කරලා දැන් කොණ්ඩේ යන එක හොඳටම හොඳයි. ඒක නම් මාරම සතුටුයි. මෙන්න මේ කන්ඩිෂනර් එකත් මම ඒ අතරේ පාවිච්චි කරා. මේකත් ගොඩක් හොඳයි. මේක ගාන ටිකක් ගොඩක් ගාන අඩු මේ කන්ඩිෂනර් එක. මෙන්න මේ ඔයිල් එක තමයි මම පාවිච්චි කරේ. මේක Facebook එකේ දැකලා මම ඕඩර් කරලා ගත්තේ. මෙන්න මම දන්නේ මේ කාගේද කොහොමද කියන්නේ ප්‍රොමෝෂන් මුකුත් නෙමෙයි. මේකේ තියෙන මේ රූකේෂා කියන පේජ් එකකින් මම කොහොම ඕඩර් එකක් දාලා ඒගොල්ලන්ගෙන් ගෙන්නගෙන ගෑවා. මම දැන් මෙච්චරක්